ආයිබෝන් ක්‍රිකට් වලට ආදරය කරන ඔබ සියලුම දෙනාට මෙවර පාකිස්තාන සුපර් ලීගයේ 14 වන තරගයේ දිනේදී පැවැත්වෙනවා. එහිදී පෙෂාවර් සාල්මි කණ්ඩායම සමගින් කරච්චි කින්ස් කණ්ඩායම අතර තරගය තමයි පැවැත්වෙන්නේ. එහිදී පළමුවෙන් පන්දුවට පහර දෙන පෙෂාවර් සාල්මි කණ්ඩායම තමන්ට නිමිති පන්දු වාර 20 අවසානයේදී කඩලු 3ක් පමණක් දැවී ලකුණු 246ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කරන්නට සමත් වුණා. ඊට අමතරව එහිදී ඔවුන්ගේ පිළිතුරු මහභාගිය කරච්චි කින්ස් කණ්ඩායමට පන්දු වාර 16ක් පන්දුවකදී සියලුම දෙනා දැවී ලබා ගැනීමට හැකිවන්නේ ලකුණු 87ක් පමණයි. ඒ අනුව පෙෂාවර් සාල්මි කණ්ඩායම මෙවර පාකිස්තාන සුපර් ලීගයේ ලබාගත් දෙවැන්තම ජයග්‍රහණය වාර්තා කරමින් ලකුණු 159ක දෙවැන්ත ජයග්‍රහණයක් වාර්තා කර ගැනීමට සමත් වුණා. එහිදී විශේෂත්වය බවට පත්වන්නේ පෙෂාවර් සාල්මි කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අවසන් ක්‍රීඩකයන් 11 දෙනා තුල ක්‍රීඩා කරනවා. එහිදී ඔහු තුන්වන පිතිකරුවා ලෙස ක්‍රීඩා පිටියට පැමිණ පන්දු 52කින් අගනා වටිනා ලකුණු 109ක් ලබාගෙන මෙවර පාකිස්තාන සුපර් ලීගයේ තමන්ගේ මංගල ශතකය වාර්තා කර ගැනීමට සමත්ව තිබුණා. එහිදී පෙෂාවර් සාල්මි කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් පන්දු 51කදී ලකුණු 109ක්, බාබර් අසම් පන්දු 51කින් නොදවී ලකුණු 87ක් ලබා ගනිද්දී අබ්දුල් සමාද් පන්දු 12කින් නොදවී ලකුණු 40ක් වාර්තා කර ගැනීමට සමත් වුණා. එහිදී කුසල් මෙන්ඩිස්ගේ මෙම සුපිරි නිම වෙනුවෙන් 6 පාරවල් 4ක් සහ 4 පාරවල් 14ක් ඇතුළත්ව තිබුණා. ඊට අමතරව ඔහුගේ ප්‍රහාරක වේගය සඳහන් වන්නේ 209.62ක් විදියටයි. කෙසේ වෙතත් ඊයේ දිනේදී කුසල් මෙන්ඩිස් ලබාගත් මෙම සුපිරි නිමත් සමගින් ඔහු පාකිස්තාන සුපර් ලීග් පිටියේ වාර්තා කිහිපයක්ම තමන් සතු කර ගන්නට සමත්ව තිබෙනවා. එහිදී පළමුව කුසල් මෙන්ඩිස් පාකිස්තාන සුපර් ලීගයේ වාර්තා කරගත් මංගල ශතකයේ බවට පත්වන්නේ මෙම ශතකයේ. ඊට අමතරව ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු පාකිස්තාන සුපර් ලීගයක් තුල වාර්තා කරගත් පළමු ශතකයේ බවට පත්වන්නේ මෙම ශතකයේ. සහ ඊට අමතරව සනත් ජයසූරියගෙන් පසුව ශ්‍රී ලංකාවෙන් පිටත පැවති ලීගයකදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු වාර්තා කරගත් පළමු ශතකයේ බවට පත්වන්නේත් මෙම ශතකය. ඊට අමතරව කුසල් මෙන්ඩිස් සමගින් බාබර් අසම් එක්ක පෙෂාවර් සාල්මි කණ්ඩායම වෙනුවෙන් දෙවන කඩුල්ලට ලකුණු 191ක දෙවැන්ත සමතතාවයක් ගොඩනැගීමට සමත් වුණා. මෙය වාර්තා පොත් අතරට එකතු වන්නේ පාකිස්තාන සුපර් ලීගයේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ක්‍රීඩකයන් දෙදෙනෙකු රැස් කරගත් ඉහළම සමතතාවය ලෙසට. ඉතින් ඊයේ දිනේදී කුසල් මෙන්ඩිස් දැක්වූ මෙම දක්ෂතාව පිළිබඳ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විදිහට ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටිය අලුත් වෙන සියලුම තොරතුරු සිනින් දැනගන්න subscribe කරලා දිගට බැඳිලා ඉන්න අපිත් එක්ක. එහෙනම් හැම කෙනෙකුටම සුබ දවසක්.